hello, good morning. Welcome back to my YouTube channel. ඔන්න අද අපි උදෙන්ම හදන්නේ කොළ කැඳ එකක් හදාගන්න. ඉතින් කොළ කැඳ එකට මම කඩාගත්ත කරපිංච, ගෙදරම හදාගත්ත මුකුණු වෙන්න තියෙනවා. ඉතින් මම ඒ ටික කඩාගෙන දැන් හදන්නේ කොළ කැඳ එකක් හදාගන්න. තව ටිකක් හොයාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ පුංචි බබා මට වැඩ කරගන්න දෙන්නේ නැහැ. හරි. ඉතින් මම ඔයාලට පොඩි දෙයක් අද ෂෙයා කරගන්නම්. මගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කලෙක්ෂන් එක. ගොඩක් අය කියලා තිබ්බා පෙන්නන්න කියලා. ඇත්තටම මම ලොකුවට කරන්නේ නැහැ. මම ආසයි පැල හදන්න. ඉතින් ඒ නිසා ලංකදී පැල වගේක් හැදුවා. මෙයාලා තාම හැදිලා නැහැ. අය පුතේ ජෝදාන්. ඉතින් තව පැල ටිකක් ගෙනෙන්න තියෙනවා. අතකන් මම මෙයාලව හදලා දැන් පෝර දාලා චුට්ටක් විතර යාලා ලොකු වෙලා තමයි තියෙන්නේ. තව ප්ලාන්ට්ස් කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ ටික ගන්න ඕනේ. දැනට මං ගාව තියෙන මේ ටික තමයි. මේ vlog එකට කලින් මං ගේන් හිටියේ නම් අනුරාධපුරේ vlog එකේ part 2 vlog එක. ඉතින් මට තාමත් බැරුණා ඒක හරියට edit කරගන්න. ඒ නිසා තමයි මේ vlog එක මං ඉක්මනටම අරන් ආවේ. මොකද මේකට voice කරන්න තියෙන ටිකයි මම videos කරන ගමන්ම voice කරා. එතකොට හරි ලේසි edit කරගන්න. නැත්තම් මට ඔයාලව ඉක්මනින් බලන්න ඉන්න බෑනේ. ඒ නිසා මම මේ වීඩියෝ එක ඉක්මනින්ම අරන් ආවා. මම ඉක්මනින්ම අනුරාධපුර vlog එකේ part 2 අරන් එන්න. මේ වල දකින්නේ හිම්බෝ විටියා. ඉතින් මං කඩෙන් ගෙනාව මිටියකින් තමයි මේ ටික පැල කරගත්තේ. හැබැයි මොන හරි සත්තු වගේක් ඒකේ දලු කාලා තියෙනවා. ඉතින් මං හොඳ ටික අරගෙන හොඳට සෝදලා ඒකත් කැඳ එකට එකතු කරගන්න තමයි හිතාගෙන ඉන්නේ. තව කොළ ಜಾති ටිකක් හොයාගන්න ඕනේ. ඉතින් වත්තෙන්ම බලනවා ඒ ටිකත් හොයාගන්න. මේ දැන් මං කඩන්නේ අපේ වත්තේ ඇත්තටම අප්පච්චි මේව හදලා තිබ්බේ වැල් පෙනෙන වගේක්. පහුගිය ටිකේ ඒ ටිකක් වැල් මැරිලා තිබුණේ. හැබැයි අර වැස්සත් එක්ක ආපහු ඒවා ලස්සනට දළු දාලා තියෙනවා. ඉතින් මෙතන පිරිසිදුයි. මං ඒ ටිකත් කඩාගෙන ආයෙ වතුර දාන්න ආවා. මෙතන මං චුට්ටක් හදලා තියෙනවා මුකුණු වෙන්න. පුතාට ඔය කැඳ හදද්දින් පොඩ්ඩක් මැල්ලුම් වගේ හදද්දින් එතනින් කඩලා තමයි දෙන්නේ. ඉතින් ගෙදර නැති නිසා මේ ගොඩක් කැලේ වැහිලා තියෙන්නේ. මේ මං හදපු රෝස. ඉතින් මේ වගේ මල් පිපිලා තියෙද්දි මට හරිම සතුටුයි. මොකද ඒගොල්ලන්ට ඇත්තටම මම පෝර එහෙම දාන්නේ නැහැ. නමුත් නිකම්ම මල් හැදෙනවා. ඔයාලා මේ දකින්නේ රෝස්මරි පැලයක්. ඔයාලා මෙතන දකින්නේ වෙන ගොඩක් කැලේ වැහිලා මේ මිංචි මං හදලා තියෙන මිංචි වගේක්. එතකොට ඔයාලා මේ දකින්නේ තවත් රෝස්මරි පැලයක්. එතන නම් මල් ගහකුත් හැදලා තියෙනවා. ඉතින් මම මේක ගලවන්න දෙපාද කියලා තමයි හිතා ඉන්නේ. ඉතින් රෝස් තියෙනවා. මේ බලන්නකො මෙයා තමයි ඉතින් මගේ හැම වැඩකටම උදව් කරන්නේ. විශේෂයෙන්ම නිමාඩු දවසක් ආවම ඉතින් මං පොඩ්ඩක් ගාඩන් එකේ තමයි ඉන්න කැමති. ඇවිදින්න
ඉරේලිය පොට්ටක් ඉන්න, කුරුල්ලන්ගේ සද්ද අහන්න, මල් පිපිලා තියෙනවා බලන්න. ඉතින් පුතත් එක්ක මම ගොඩක් වෙලාවට එළියට එනවා. මොකද එයාටත් මේ දේවල් එක්ස්පීරියන්ස් කරන්න දෙන්න ඕනේ. මඩ ගෑවුනා කියලා, තෙඹුණා කියලා ඒව බබාලට කරන්න දෙන්න නැතුව ඉන්න හොඳනේ නැහැ. ඉතින් මොකද එයාලගේ මනස වර්ධනය වෙන්නේ මේ කාලේ නිසා එයාලට ඒ එක්ස්පීරියන්ස් එක අපි අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඔයාලට ඇහෙනවද දන්නේ කුරුල්ලන්ගේ හඬ. ඉතින් පැෂන් ෆෘට් වැලක් තියෙනවා අපේ ගෙදර. ඒකේ දැන් මල් පිපීගෙන එනවා. දාන්න පුතේ. දාන්න. දාන්න ඒකටත් දාන්න. දාන්න. එතකොට තව තිප්පුටු හදලා තියෙනවා. මේ බලන්නකො මෙයා කරලා තියෙන දේ සම්පූර්ණම පෝච්චි පිරෙන්න වතුර දාලා. ඉතින් මම කිව්වේ නැහැ. එයා හරි කැමැත්තෙන් ආසාවෙන් කරන වැඩේ නිසා. බලන්නකො අද දවස හරිම ලස්සනයි. මේ vlog එකට වොයිස් කරද්දි නම් ටික දවසක් ගිහිල්ලා මේ සැටර්ඩේ දවසක් ඇත්තටම මම නිමාඩු ඉන්න දවසක්. ඉතින් ඉර ලස්සනට ඉර පායලා තියෙනවා. කුරුල්ලන්ගේ සද්දේ මාරම ලස්සනයි. ඉතින් ඔයාලට ඇහෙන්න ඇතිනේ කොයි විදිහටද කියලා. ඇත්තට මේ අපි ඉන්නේ මහගෙදර. ඉතින් ගමක් නිසා හරි ලස්සනයි. වටපිටාව මම දවසක අනිවාර්යයෙන්ම අපේ ගමේ පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම්. ගොයන් හැද්දීගෙන යන කාලේට හරිම ලස්සනයි. මම අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක vlog එකකින් ඒක share කරගන්නම්. ජම්බු ගහේ නම් ආයෙත් මල් හැදිලා තියෙනවා. දන්නවනම් කියන්නකෝ මේ මලට කියන නම මොකක්ද කියලා. ඒගොල්ලෝ ලස්සනට පිපිලා තියෙනවා. ඉතින් මම මෙතනදී චුට්ටක් ඔයාලට වටේ පිටේ තියෙන ජාති පෙන්නන්නම්. ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ චුටි YouTube ෆැමිලි එකට ගොඩක් අය ආයෙත් එකතු වෙලා තිබ්බා. ඉතින් බොහොම ස්තුතියි ඔයාලා හැමදෙනාටම. මම උපරිමයෙන්ම උත්සාහ කරනවා ඔයාලා කැමති විදිහට වීඩියෝස් අරන් එන්න. ඉතින් අඩුපාඩු වෙයි. ඒව එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඔගොල්ලෝ ආස දේවල් බලන්න ආස දේවල් මොන වගේ vlogsද බලන්න ආස ඒ හැමදේම අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ගොඩක් තෑන්ක්ස් මගේ channel එක subscribe කරාට. ඉතින් අලුතෙන් ඉන්නවා නම් යාළුවෝ මේ vlog එක බලනවා නම් ආදරෙන් ඉල්ලනවා මගේ YouTube family එකට එකතු වෙන්න කියලා subscribe කරන්න. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් එයාලට මගේ page එක share කරන්න. ඉතින් like කරන්න. ඒ වගේම මම හරි ආසයි comments බලන්න ඔයාලගේ. ඉතින් අනිවාර්යයෙන්ම comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ බලන්නකෝ මේක මොකක්ද? ඔයාලා හිතන විදිහට මේක තේ පැලයක්. ඉතින් මගේ අප්පච්චිගේ ගම රත්නපුරේ. ඉතින් එයා ඉතින් පැලයක් අරන් ඇවිල්ලා මෙහෙම හදලා තියෙනවා. තාම චූටි එයා. ඉතින් අපි බලමුකෝ එයා ලොකුයිද කියලා. එතකොට මේ දකින්නේ සෙලරි. මම සෙලරි පැල දෙකකුත් හදලා තියෙනවා. ඒ සමහර කොළ කහ වෙලා තියෙනවා. ඉතින් මම අද මේක පොඩි කෑමක් හදන්නත් පාවිච්චි කරනවා. ඉතින් vlog එක ඉවරනකම් අනිවාර්යයෙන්ම බලාගෙන ඉන්න. ඉතින් දැන් මේ මම බොන්නේ පොල් වතුර එකක්. ඒකත් බීලා මම ඉක්මනටම කැඳේ එක හදන්න ගත්තා. මොකද පුතාට කෑම එක රෙඩි කරන්න ඕනේ නිසා. එයාට මම අද කොළ කැඳේකට ගොටු කොළ උඩට මම කඩාගත්ත කොළ ජාතිත් දාලා තමයි හැදුවේ. ඉඳලා හිටලා ඇත්තටම පොඩි දරුවන්ට මේ වගේ දේවල් දෙනවා නම් මාරම ගුණයි. මොකද වත්තේ පිටියෙම හොයාගන්න දේවල්. ඒ වගේ කිසිම වසවිස නැහැ. ඉතින් ඒ වගේම එයාට මම කැඳ දුන්නට පස්සේ 10ට විතර ආපහු මොනවා හරි දෙන්න ඕනේ. ඒවත් ඒ ගමම ලෑස්ති කරගත්තා. නැත්තම් අමාරුයිනේ. ඉතින් බබත් එක්ක ඒව කරන් එකටම එයාවත් පොඩ්ඩක් ෂේප් කරගෙන ටට්ටක් කාලා මං මේ විදියට කොළ කැඳේක හදාගත්තා. ඉතින් මේක මාරම රසට තිබ්බා. මං අද ටිකක් පොල් කිරි වැඩියෙන් තමයි දැම්මේ. ඉතින් හරිම රසට තිබුණා. ඒ වගේම හරිම ගුණයි. පුතත් ආසාවෙන් බිව්වා. අම්මලත් රසයි කිව්වා. ඉතින් මට හරි සතුටුයි.
මේ වගේ දෙයක් හදලා බොන එකට බලන්නකෝ හරිම ලස්සනට කැඳේක තියෙනවා. ඉතින් මම හරි කැමති මේ වගේ ලස්සන මගයකට දාගෙන නිවි හැනෙහිල්ලේ කොල කැඳේ එකක් බොන්න. මේ විදිහට තමයි මම කොල කැඳේක හැදුවේ. ඊට පස්සේ ටක් ගාලා වොෂ් එකක් දාගත්තා. ඉතින් මං අද පොඩි ස්කින් කෙයා ටිකකුත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. මං සාමාන්‍යයෙන් කරන මම ස්පෙෂලි වෙන මොකුත් කරන්නේ නැහැ. ඉතින් මං ඉස්සෙල්ලා පෙන්නපු ෆේස් වොෂ් එක තමයි මං ගාන්නේ. එතකොට මේක ස්ක්‍රබ් එකක්. මේක නම් මං හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ. හැබැයි මේ ප්‍රොඩක්ට් එක ගැන මං ස්පෙෂලි කියන්න ඕන. මේක මට හම්බුනේ වන් ගෝල් ෆේස් එකට ගියාට පස්සේ මේ ස්ක්‍රබ් එක මාර හොඳයි. මම නිතරම පාවිච්චි කරන්නේ හැබැයි සතියකට එකපාරක් වගේ මං අනිවාර්යයෙන්ම දානවා. ඉතින් මේකත් එක්ක මම තව ඇලෝ ජෙල් එකක් ගත්තා. ඒ ඇලෝ ජෙල් එක තමයි මම රැට නිදාන්න කලින් ගහන්නේ. මම ටට්ටක් ගාලා ඇප්ලයි කරගන්නවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ මූණ ටිකක් ඔයිලි ඇක්නි වගේ තියෙන ස්කින් එකක් තියෙන ෆේස් එකක්. ඉතින් ඒ නිසා ස්ක්‍රබ් කරද්දී මම තදට ස්ක්‍රබ් කරන්නේ නැහැ සහ නිතරම මම ස්ක්‍රබ් කරනවා ගොඩාක් අඩුයි. මොකද ඇක්නි කැඩෙන්න පුළුවන් ආයේ මූණට ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍ය පැක් එකක් විදිහට දාලා චුට්ටක් තුනීවට හැමෙන් අත මූණ ස්ක්‍රබ් කරලා ඒ ටික අයින් කරලා දානවා. ඔයාලා මූණට මොන හරි ප්‍රොඩක්ට් එකක් යූස් කරනවා නම් අමතක කරන්න එපා ඒක බෙල්ලටත් පාවිච්චි කරන්න. මොකද මූණ නැත්තම් මූණයි බෙල්ලයි කලර්ස් දෙකක් වෙනවා. ඉතින් ඒ හින්දා මූණට ගන්නවා නම් අනිවාර්යයෙන්ම බෙල්ලෙත් ඒ ප්‍රොඩක්ට් එක ඇප්ලයි කරන්න. සාමාන්‍යයෙන් ෆේස් පැක් එකක් දාලා ටික වෙලාවක් ඉන්න ඕනේ. ඉතින් මට නම් ගොඩ වෙලාවක් ඉන්න ඉතින් ටයිම් තිබුණේ නැහැ. මොකද පුතත් එක්ක තමයි මේ හැම වැඩක්ම මම කරගත්තේ. ඉතින් ටික වෙලාවක් තිබිලා චුට්ටක් ස්ක්‍රබ් කරලා මම මූණ වොෂ් කරලා දැම්මා. මම සාමාන්‍යයෙන් මූණට ලොකුවට එක එක ප්‍රොඩක්ට්ස් යූස් කරන කෙනෙක් නෙමෙයි. මට හිතුණොත් තමයි මම සාමාන්‍ය මොන හරි try කරන්නේ. ඉතින් ගොඩාක් අඩුයි මම එහෙම මූණට ගන්නවා. ඉතින් මේත් පාවිච්චි කරන්න ගත්තේ අර ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ ඉතින් මගේ පොඩ්ඩක් පිග්මන්ටේෂන් වගේ මූණේ එන්න ආවා. ඉතින් ඒ නිසා හිතුව මොන හරි පාවිච්චි කරත් හොඳයි කියලා. ඉතින් විටමින්ස් වගේකුයි ඊට අමතරව තමයි මේ වගේ පැක් එකක් ඇලෝ ජෙල් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඊට පස්සේ පුතාට වොෂ් දාන්නලා අපි දෙන්නම ආවා. ඇවිල්ලා චේන්ජ් කරගෙන දැන් මෙයාව ටිකක් නිදි කරවන්න ඕන. ඉතින් නිදි කරවලා තමයි මගේ ඉතුරු වැඩ ටික කරන්න වෙන්නේ. පුතා නිදි කරවලා ආවට පස්සේ අම්මා රස්සම රස රොටියක් හදලා තිබ්බා. ඉතින් මේ වගේ කෑමක් ගෙදර කනවා කියන්නේ මම නම් හරිම ආසයි. මොකද ගෙදර ඉන්නේ නැති නිසා ගෙදර කෑම ගොඩක් වෙලාවට මිස් වෙනවා. ඉතින් මම හරි ආසයි මේ වගේ නිවිහැල්ලේ උදේ කෑම එක ගන්න. ඉතින් උදේ කෑම ගත්තොත් මම බත් කනට වඩා ආස මේ වගේ මොනවා හරි පොඩි දෙයක් ගන්න තමයි. ඉතින් කෑම එක ගද්දී නම් 10ටත් විතර. ඉතින් රොටි එක කාලා ඊට පස්සේ මට හිතුණා පොඩ්ඩක් ටී එකකුත් හදාගන්න. ටී එකත් අරගෙන මං ආයෙත් ඉතින් ආයෙ ගාඩන් එක පැත්තේ චුට්ටක් ඇවිදින්න. ඒ ඇවිදලා ඊට පස්සේ ඉතින් චූටි බබෙක් වගේ පොඩ්ඩක් ටීවී එක දාගත්තා. දාගද්දිම මෙන්න මේ කාටුන් එක තිබ්බා. ඉතින් මම හිතනවා මේ වගේ කාටුන් ඇත්තටම මේ කියන්නේ කොච්චර ලොකු වුණත් හරි ආසයි බලන්න. ඔයගොල්ලොත් එහෙම මම වගේ කාටුන් බලන්න ආසයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යනවා මොකද්ද වැඩියෙන්ම බලන්න ආස කාටුන් එක කියලා. ඉතින් මේ විදිහට තමයි මගේ උදේ වරුව ගත වුණේ. ඉතින් මේ vlog එක නම් ගොඩක් දිගයි. මොකද ගොඩක් දවසකින් ඔයගොල්ලෝ හම්බෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේම මම ගොඩක් මේ vlog එකේ ඉතින් කතා කරන එක තමයි කරන්නේ. මම දන්නේ ඔයාලට ඒක බෝරින්ද කියලා. ඉතින් ඊට පස්සේ
මං කෑම එක අරන් පුතාගේ කෑම එකත් රෙඩි කරා. එයා හැරුණාම දෙන්න. ඉතින් අද මං එයාගේ කෑමට 10:00 විතර මෙන්න මේ ටික තමයි ස්ටීම් කරලා ගත්තේ. ඉතින් ඔය චිටික මලම කාලලානේ. ඔහලුනා එයා ඉතින් ඇහැරුණාට පස්සේ මට චුට්ටක් වෙලා ගියා එතෙන්ට එන්න. ඉතින් චුට්ටක් කඩලා තිබුණා. එයා ඇහැරුණාට පස්සේ මම කලින් දාපු රෙදි වගේක් තිබුණා. ඉතින් ඒ ටික දැන් වේලෙන්න දාන්න තමයි හදන්නේ. ඉතින් නිමාඩු දවසට බලන්නේ හැම වැඩක්ම පුළුවන් විදියට ටික ටික හරි කරලා දාන්න. ඉතින් ඒක හරි අමාරුයි පොඩි දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට. ඉතින් එහෙම අම්මලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. ඔයගොල්ලෝ කොහොමද ඔයගොල්ලන්ගේ වැඩ බැලන්ස් කරගන්නේ? එතකොට මේ වැඩ කරගන්න මොනවද ඔයගොල්ලෝ කරන ලේසි පහසු ක්‍රම තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. දවල් වෙලා අපිට හොඳටම වැස්සා. ඉතින් මමයි පුතයි කවමදේට වෙලාම එළිය බලාගෙන ඉන්නවා. මොකද වැස්සේ සද්දේ මම අහන්න හරිම කැමතියි. ඉතින් එයාට චුට්ටක් එක පෙන්නලා ඊට පස්සේ ටිකක් පෑවුවට පස්සේ මේ මං හිතන්නේ හවස් වරුවේ වගේ මට මතක නැහැ දැන්. හවස් වරුවේත් අපි චුට්ටක් එළියට ඇවිල්ලා මට හිතුණා මින්ටි එකක් හදාගන්න. ඉතින් මං හදපු මිංචි ගස්වලම කොළ ටිකක් කඩාගෙන ඇවිල්ලා මම දැන් මේ හදන්නේ මිංචි තේ එකක් බොන්න. මම දන්නේ ඔයගොල්ලෝ මේක try කරලා තියෙනවද කියලා. ඇත්තටම මාරම රසයි. ඉතින් මම ඒකට ගෙදර සමපෝෂ වගේක් තිබිලා ඒ ටිකත් හදාගත්තා. ඔයාලට අනිවාර්යයෙන්ම මිංචි ගහක් ගෙදර හදාගන්න. මොකද ඒක හොඳ හර්බ් එකක්. ඒ වගේම මේ වගේ තේ වලට දාලා බීලා බලන්නකෝ. මම නම් ගොඩක් වෙලාවට ග්‍රීන් ටී එකක් හරි තේ බිව්වොත් සීනි දාන්නේ නැතුව තමයි බොන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් මිංචි තියනවා නම් මිංචි කොළ ටිකක් දාලා තේ එකක් බීලා බලන්න මාරම රසයි. ඉතින් ඒකත් එක්ක මෙන්න මේ සමපෝෂ එකත් හදාගත්තාම ඉතින් රස ඔයාලට කියන්න ඕනේ නැහැනේ. හරි ඔය ඔක්කොම වැඩ ඉවරුණාට පස්සේ මම හිතුවා අද ටිකක් ස්පෙෂල් කරන්න ඕන කියලා ඩිනර් එක. මොකද අද හස්බන්ඩ් මම නිමාඩු වුණාට එයා වැඩ. ඉතින් නිසා මට හිතුණා එයාට මොනවා හරි ස්පෙෂල් මොනවා හරි හදලා දෙන්න ඕනේ කියලා. ඉතින් මං හිතුවා අද මෙනු එකට ඩිනර් එකේ රයිස් එකක් හදලා ටේබල් එකක් දාලා වගේ ගන්න. ඉතින් සිම්පල් මෙනු එකක්. හැබැයි යා කන්න ආස නිසා මම ඒක හදන්න පටන් ගත්තා. පොඩ්ඩක් මම පොල් තෙල් දානවා. මොකද නැත්තම් බට එක කර වෙන්න බලන්න හින්දා. ඉතින් මම සාමාන්‍යයෙන් සුදු ලුණු ගන්නේ පොට්ටු පිටින්. ඕගොල්ලොත් එහෙමද දන්නේ නැහැ. පොට්ටු පිටින් සුදු ලුණු රයිස් එකකට දාලා බලන්න මාරම රසයි. මම අද සුදු ලුණු පොට්ටු පිටින් තමයි දාන්නේ. ඒ වගේම ඉඟුරු චුට්ටකුත් එකතු කරනවා. මේ වෙලාවේ නම් කුක්කිය මාරම සුවඳයි. ඒකට ඉඟුරු සුදු ලුණු දෙක බැරිච්චාම ඉතින් ඔයාලා දන්නවනේ මාරම සුවඳයි. ඒකටම මම ලුණු ටිකක් කාරපිංච ටිකක් එකතු කරලා දානවා. රයිස් එකට චිකන් නාන්නේ නැහැ. මොකද මම චිකන් දේවල් එකක් වෙනම හදන හින්දා මම අද මේ රයිස් එකට එකතු කරගන්නවා සොසේජස් චූටියට කපලා. මේ විදිහට පොඩියට කෑලි කපලා සොසේජස් ටික මම එකතු කරගන්නවා.
කිරිබබා මේ වෙලාවේ හැදලා ඉතින් අමාරුයි අතින් යන්න. හැබැයි මට හිතුණා අද සැටර්ඩේ නිසා ස්පෙෂල් එකක් ඩිනර් එකට කරන්න. ඒ නිසා තමයි මම රයිස් එකක් හදන්නේ. මේක චුට්ටක් බැදෙන්න දෙනවා හොඳට. සොසේජස් ටිකක් බැදුනට පස්සේ මම කැරට් එකතු කරා. මට ඒ ටික වීඩියෝ කරගන්න බැරි වෙලා තියෙනවා. කැරට් ඒ වගේම ලීක්ස් ගස් කීපයක් අරගෙන ඒ වගේ අර කඳ කෑල්ල විතරක් එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ අවසානෙට කොළ ටිකක් ඉතුරු කරගෙන මම ටිකක් දාගන්නවා. මං කැමති රයිස් එකට අර මේ කොළ පාටට ලීක්ස් පෙනෙනවට තියෙන නිසා මං සාමාන්‍යයෙන් රයිස් එක බාගන්න ඕන්න මෙන්න වගේ වෙද්දින් තමයි ලීක්ස් වගේ කොළ මොනවා හරි තිබුණොත් එකතු කරගන්න. ඉතින් ඔයාලට ලීක්ස් වෙනකොට ලුණු කොළ එකතු කරගන්නත් පුළුවන්. හැබැයි මම ගොඩක් කැමති ලීක්ස් එකතු කරගන්න. මොකද ලුණු කොළ එකතු කරපම් පොඩක් අර කියන රසෙට මම වැඩි ආස කෙනෙක් නෙමෙයි. දැන් ගොඩක් ෆ්‍රයි වෙලා තියෙන බත් එක මම පොඩ්ඩක් ටේස්ට් කරලා බලුවා රස කොහොමද කියලා. මාරම රසයි. මම හදපු නිසා කියනවා නෙමෙයි. ඔයගොල්ලෝ මේ විදිහට හදලා බලන්න. ගොඩක් අය ඉතින් ෆ්‍රයිඩ් රයිස් හදලා දානවා. ඉතින් මම හදන්නේ මේ ක්‍රමයට. එහෙනම් අපි ඩෙවල් එක ඊට පස්සේ කොහොමද හදන්නේ කියලා ඉතින් හම්බෙමු. ඒකේ වව්. එකක් ඉතන හොඳයි. වල්කේනලි චිකන් එක හොඳට ෆ්‍රයි වෙලා තියෙනවා. හැබැයි මම තව චුට්ටක් එයා ෆ්‍රයි එකේ තියාගන්නවා. මම අද චිකන් ඩෙවල් එකට පොඩි සෝස් එකක් හදා ගන්නවා. මම මේකට ඇඩ් කරා දැන් මේ දාන්නේ ටොමැටෝ සෝස් ටික, සෝයා සෝස් දැම්මා. ඔයිස්ටර් සෝස් තිබ්බනම් ඒක ගොඩක් හොඳයි. මේ දෙක දාලා ලුණු චුට්ටක් ගම්මිරිස් කුඩු ටිකක් දාලා මික්ස් කරනවා. එනකොට මගේ රයිස් එක රෙඩි. මද ටේබල් එකට ලුණු කොටුවට කපලා තියෙනවා. මාළු මිරිස්, සී මිරිස් කරලා තියෙනවා. ගෙදර තිබ්බ ගෝමල් ටිකක් ඒ ටිකයි. අලත් මන් තම්බලා ගත්ත කෑලි. ඉඟුරු සුදු ලුණු තියෙනවා. මේ වලට පෙනෙන්නේ ලීක්ස්ුයි. එතකොට මං හදලා තියෙනවා සෙලරි කොළ දෙකකුත් මම ගත්තා. ඉතින් ওই ටික තමයි මම ගත්තේ ටේබල් එක හදන්න. ඉතින් තාම එයා ෆ්‍රයි එකේ චිකන් ටික එතකම් මං බටර් ටිකක් දාගත්තා. මේකට බටර්ම අවශ්‍ය නැහැ. බටර් තියෙනවා නම් විතරක් දාගන්න. ඔයිල් ටිකකුත් දාගෙන චිකන් එක මේ ෆ්‍රයි වෙනකන් මං ඊටු ටික හදා ගන්නවා. ඔලිව් ඔයිල් වගේ පාවිච්චි කරන තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේක. බරකා එකේ මේ වර්ජින් කොකනට් ඔයිල් එක. මොකද මම පුතාටත් මේ කෑම දෙන නිසා. බටර් එක ටිකනේ ඉතින් මම එකට සුදු ලුණු ඉඳි ලාගත් ටිකක් විතර දානවා. ඒකම කොටුවට කපාගත්ත ලුණු ටිකක් මම දානවා. ඒක ටිකක් පයින් වෙන නිසා මේ වෙනකොට චිකන් ටික ෆ්‍රයි වෙලා තියෙන්නේ. ඉතින් මම ඉඟුරු සුදු ලුණු, එතකොට ලුණු කොටුවට කපලා, මාළු මිරිස් කොටුවට කපලා, හී මිරිස් කරලකුත් දාගත්තා. ඉතින් ඔක්කොම දාමලා ටිකක් හොඳටම නැතුව සාමාන්‍යයෙන් අර අම්බුවට වගේ හිටින්න ෆ්‍රයි කරගන්නවා. ඒක කරලා තමයි ඊටු ටික දාන්නේ. ඉතින් මම තිබ්බ ගෝමල් කෑලි දෙක තුනක් තිබ්බා. ඒ ටිකත් එකතු කරා. මං ඉතින් මේකට සෝයා සෝස්
ටොමැටෝ සෝස් එකතු කරාට මම මේ කෑම එක දෙන්නේ නැහැ පුතාට. ඉතින් අපි කරන නිසා මම ඒකින් තමයි අද සෝස් එක හදාගත්තේ. හරි. මේ වෙනකොට චිකන් එක ෆ්‍රයි වෙලා තියෙන්නේ. ඉතින් මේක දැන් හදාගත්ත ඒ මිශ්‍රණයට එකතු කරලා ගන්න තමයි තියෙන්නේ. මම චිකන් එක ෆ්‍රයි කරන්න කලින් ඒකට ගම්මිරිස් කුඩු ටිකක් ලුණු කුඩු ටිකක් අත ගාලා ටිකක් වෙලා තියලා තමයි චිකන් එක එයා ෆ්‍රයර් එකට දැම්මේ. චිකන් එකත් රෙඩි වුණ නිසා මම ටට්ටක් ගාලා චිකන් ටික දාගත්තා අර ලුණු තිබුණ මිශ්‍රණයටම. ඊට පස්සේ මම මේකට සෝස් ටිකත් එකතු කරනවා. මම තාම ඩෙවල් එකට අර චිකන් වලට අමතරව ලුණු එකතු කරේ නැහැ. මොකද මේ අපි සෝස් එකට සෝයා සෝස්, ටොමැටෝ සෝස් දානවා. ඉතින් ඒ වගේ යම් කිසි ප්‍රමාණයක ලුණු ප්‍රමාණයක් තියෙන නිසා මම හරිම පරිස්සම් වෙනවා ලුණු එකතු කරද්දී. ඔක්කොම හදලා ඉවරනාට පස්සේ තමයි මම ටෙස්ට් කරලා බලන්නේ ලුණු ටික ගානට තියනවාද කියලා. මම මේකට තව සෝස් ටිකක් ඇඩ් කර ගන්නවා අන්තිමට වගේ. පෙරලි කොළ ටිකයි කම්බගත අල ටිකයි එකතු කරලා. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඩිනර් එක මම රෙඩි කරගත්තේ. මෙහෙම කෑම හදලා ඉවර වෙද්දී ඉතින් මම නම් හරිම සතුටුයි. ඒවා ඒගොල්ලෝ කාලා රස කොහොමද කියනකට අඩුපාඩු කියනකට මම හරිම ආස කෙනෙක්. ඉතින් මේ විදිහට තමයි මම රයිස් එක, ඩෙවල් එක, එතකොට මම තව චිකන් බිත්තර චිකන් නෙමෙයි බිත්තර ඔම්ලට් එකක් දාගත්තා. ඉතින් කෑම හදලා විතරක් නෙමෙයි මෙන්න මේ විදිහට ලස්සනට සර්ව් කරන්නත් මම ආසයි. ඔන්න දන්නේම නැතුව බ්ලොග් එක එන්ඩ් එකට එනවා. ඉතින් මේ බ්ලොග් එක ගොඩක් දිග වුණත් මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් ආසාවෙන් මේ බ්ලොග් එක බලයි කියලා. ඉතින් මෙහෙම තමයි මගේ සැටර්ඩේ දවසක ගත කරේ. එහෙනම් මම ඔයාලව බලන්න ආයෙත් දවසක ඉක්මනින්ම එනවා. එතකම් පරිස්සමෙන් ඉන්න. බයි බයි.